ඉතින් ඔයා දන්නවද ඔයාගේ Facebook account එක හරහා ඔයාලට මාසෙට හොඳ income එකක් දෙන්න පුළුවන් කියලා. ඉතින් ගොඩක් කට්ටිය මෙන්න මේක ගැන දන්නේ නැහැ. ඉතින් Facebook එක උඩ පල්ලේ යනවා. හැබැයි Facebook එකෙන් සල්ලි හොයන්න පුළුවන් කියලා ඔයා තාම දන්නේ නැහැ. ඉතින් සමහර කෙනෙක් මේක දන්නවා වෙන්න සමහර කෙනෙක් දන්නේ නැතුව වෙන්න පුළුවන්. ඉතින් දැනගත්තත් ඔයා හිතනවා සමහර කට්ටිය දන්නවා Facebook එකෙන් සල්ලි හොයන්න පුළුවන් කියලා. හැබැයි හොයන විදිහ දන්නේ නැහැ. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ Facebook වලින් කොහොමද සරලවම සල්ලි හොයන්නේ වගේ මේවා බැංකුවට ගන්න කොහොමද කියලා. ඉතින් මේ වෙලෙදි ලංකාවට Facebook වල මොනිටයිසේෂන් ඇවිල්ලා තියෙනවා. Facebook මොනිටයිසේෂන් එකට CM tool එක කියලා කියන්නේ අන්නේ tool එක මේ ලංකාවට දැන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට මේක මුලින්ම ඔයාලට බලන්න පුළුවන් Facebook වලින් වගේ account එකෙන් සල්ලි හොයන්න පුළුවන්ද කියලා ඒ tool එකෙන් දෙන්නේ. content monetization කියන tool එක ඔයාගේ Facebook account එකේ තියෙනවද කියලා බලන්න පුළුවන්. ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ account එකේ Facebook monetization. ඒ නැත්නම් Facebook එකෙන් සල්ලි හොයන්න පුළුවන් මෙන්න මේ tool එක ඔයාගේ Facebook account එකේ තියෙනවද කියලා. ඉතින් සමහර කෙනෙක්ගේ නැති වෙන්න පුළුවන් සමහර කෙනෙක්ගේ තියෙන්න පුළුවන්. ඉතින් ඔයා මේක බලන්න මුලින්ම කරන්න ඕනේ ඔයාගේ Facebook page එකට යන්න. ඉතින් ඔයාගේ තියෙන්නේ friend account එකක් නේ. කියන්නේ අර add friend තියෙන්නේ. අන්න එහෙම account එකක් නම් ඔයාගේ account එකේ professional account එකට මාරු කරගන්න. ඉතින් ඒක මාරු කරන්න තේරෙන්නේ නැත්නම් පල්ලෙන් comment එකක් දාන්න මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද ඒක මාරු කරන්න කියලා. ඉතින් මාරු කරගත්ත පස්සේ ඔයා යන්න ඔයාගේ profile එක. ඉතින් profile එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන නිල් පාට කොටුව dashboard කියලා. ඉතින් මෙන්න මේක උඩ එකපාරට touch කරන්න. ඉතින් ටච් කරලා පස්සේ ඔයාලට මෙන්න මේ දකුණු පැත්තේ කෙළවරේ තියෙනවා බලන්න පුළුවන් මොනිටයිසේෂන් කියන ටැබ් එක. ඉතින් මෙන්න මේක උඩ එකපාරට ටච් කරන්න. ටච් කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න not yet available කියලා තියෙනවා. අන්න ඒ කොටස තියෙනවා content monetization කියන ටැබ් එක. දැක්කද? ඉතින් ඒක තියෙන්නේ මේ not yet available කියන කොටේ. ඉතින් ඔයාගේ මෙහෙම තියෙන්න පුළුවන් නැත්නම් ඔයාගේ මේක මෙන්න මෙතන content monetization කියන ටැබ් එක නැති වෙන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් ඔයා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඒකට මම ඔයාලට කියලා දෙන්නම්. එහෙම නැති කෙනෙක්ට කොහොමද content monetization හදාගන්නේ කියලා. ඉතින් ඔයාගේ මෙහි මේ දෙකම නැතුව සමහරකට setup කියලා දෙන්න පුළුවන්. ඉතින් එන්න එහෙනම් ඔයාලට පුළුවන් අද ඉඳලම Facebook account එකෙන් සල්ලි හොයන්න. ඉතින් ඔයාලට setup කියනකොට එකපාරට touch කරන්න. touch කරලා පස්සේ ඔයාගේ Facebook account එක සල්ලි හොයන්න පුළුවන් විදිහට වෙනම හැදෙනවා. ඊට පස්සේ ඔයාලට එතනින් පෙන්නයි ඔයාගේ ඩොලර්ස් එකතු වෙන විදිය ඔයාලට minimum withdraw කරන්න පුළුවන් කීයෙන් දේ ඔක්කොම ඔයාලට පෙන්නයි. ඉතින් ඔයාගෙත් මෙහෙම not yet available ගොඩේ තියෙනවා නම් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද ඔයා මේක setup කරගන්නේ කියලා. ඉතින් ඔයා මේකට මුකුත් setting මාරු කරන්න අරන් මන මුකුත් කරන්න ඕනේ නැහැ. ඉතින් ගොඩක් කට්ටිය කියනවා මේක setting මාරු කරන්න ඕනට followers මේ 10000 15000 ඉන්න ඕනේ අරකයි මේක කියලා. එහෙම කිසිම දෙයක් නැහැ. හරිද? ඉතින් ඔයා මේකට කරනවා Facebook එකේ active ඉන්න ඕනේ. ඉතින් Facebook එකේ active ඉන්නවා කියන්නේ ඔයා දවස් 30 Facebook එකේ උඩ පල්ලේ යන එක නෙමෙයි. හරිද? Facebook එකේ active ඉන්නවා කියන්නේ ඔයා දවසක වීඩියෝ එකක් දවසක post එකක් දවසක story එකක් දාන එක තමයි Facebook එකේ active ඉන්නවා කියලා කියන්නේ. ඉතින් ඔයා දවසක වීඩියෝ එකක් දාලා story එකක් දාලා මොකද post එකක් දැම්මොත් ඒක විදිහට ඔයා මාසයක් එක් කරන් ගියොත් ඔයාලට පුළුවන් මේ content monetization කියන එක setup කරගන්න. ඉතින් එතන ඒ වගේ not yet available එකෙන් තියෙන්නේ. එතකොට ඔයාගේ කියන්නේ සැලකියුතු reach එක ඔයාලට එන්න ඕනේ. ඒ කියන්නේ ඔයා කවදාවත් හොරෙන් කියන්නේ TikTok එකේ තියෙන වීඩියෝස් අරන් ඉවරලා Facebook එකේ දාන්න යන්න එපා. ඔයාගේ වීඩියෝ ක්‍රියේට් කරලා ඔයා දාන්න. ඒ කියන්නේ views 10 දාන්න ප්‍රශ්නයක් නෑ. ඔයාගේ ප්‍රමේන් views වැඩි වෙයි. ඔයා group වල වගේ share කරන්න. ඉතින් අන්න story දාන්න. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ වීඩියෝ එක ටිකක් reach කරගන්න. ඉතින් අන්න ඒ සැලකියුතු reach එක ආවට පස්සේ නිකම්ම මේ content monetization කියන tab එක ඔයාට setup කියලා පෙන්නයි. ඉතින් ඔන්න ඔහොම තමයි Facebook එකෙන් සරලවම සල්ලි හොයන්නේ. ඉතින් ඔයාට තව මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වීඩියෝ හොඳයි කියලා හිතනවා ලයික් එකක් දාන්න. ඉතින් මේක යාළුවන්ට ෂෙයා කරලා යාට කියන්න අපි Facebook කරා සල්ලි හොයන්න පුළුවන් මෙන්න මේ මචං කරන්න කියලා යාට යවන්න. ඉතින් ඒ වගේම ඔයාලට මේ වීඩියෝ දිගටම බලන්න මාව අනිවාර්යෙන් subscribe කරන්න. මොකද වීඩියෝ සීරියස් එකක් ඉස්සරහ මම ගේන්න බලාපොරොත්තු වෙනවා. එක දිගටම ඉතින් Facebook වලින් සල්ලි හොයන්නේ කොහොමද TikTok වලින් සල්ලි හොයන්නේ කොහොමද මේ හැමදේම ඔයාලට ෆෝන් එක විතරක් යූස් කරලා කිසිම මුදලක් ඉන්වෙස්ට් නොකර සල්ලි හොයන්නේ කොහොමද කියලා ලොකු වීඩියෝ සීරීස් එකක් අරන් එනවා. ඉතින් මාව අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් සෙට් වෙමු.